Hi everyone, welcome back to Nimali Delala YouTube channel. අද මම හදන්න යන්නේ creamy mix pasta එකක්. ඉතින් අපි බලමු ඒවට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මේකට carrot ඕනි, leeks තියෙනවා, bell pepper ගත්තා මම. තව හැමදාම chicken කන නිසා අද මම වෙනසකටත් එක sausages ගත්තා. බිත්තර. ඒක තමයි mixer එක සඳහා අවශ්‍ය වන්නේ. ඊට පස්සේ වෙනම තියෙනවා මෙතන රට ලුණු තියෙනවා, අමු මිරිස් තියෙනවා, garlic තියෙනවා. ඊට පස්සේ අපිට white sauce එහෙම නැත්නම් bechamel ඒ සඳහා fresh milk ඕනේ, butter, පිටි. ඊට අමතරව cheese slices, cheddar එක දානවා නම් ඊට වඩා හොඳයි. ඒ කියන්නේ ඒක grate කරලා. ඊට පස්සේ olive oil, pasta, herbs විදියට rosemary ගත්තා. අනිත් එක oregano. ඔන්න ඔය ටික තමයි මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය. මුලින්ම අපි භාජනයක් ලිප තියලා බටර් ටිකක් මේ විදිහට දානවා. අපි කපාගත්තු කැරට් ටික මේ විදිහට දානවා. මේක ගොඩාක්ම අඩුවෙන්, ඒ කියන්නේ අඩු ගින්දරෙන් තියන්න මේ දේවල් කරද්දි. ඊට පස්සේ ඒකට මම bell pepper එක දානවා. ඊට පස්සේ leeks ටික මේ විදිහට දානවා. දාලා රස අනුව ලුණු ගම්මිරිස් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක චුට්ටක් කුක් වෙනකම් වහලා තියන්න. හරි, දැන් මම මේ කුක් වෙච්ච මික්සර් එක මේ භාජනයක තියලා පැත්තකට කරනවා. ඊට පස්සේ මේ භාජනයම අරගෙන අපි බටර් චුට්ටක් දාලා sausages ටිකයි බිත්තර ටිකයි හදා ගන්නවා. කැමති නම් ඕගොල්ලන්ට ඔයිල් දා ගන්න පුළුවන්. මම මේකට බටර් දානවා. ඊට පස්සේ sausages ටික මේ විදිහට දාන්න. ඊළඟ ඒකත් කුක් වෙන්න තියන්න. පොඩි වෙලාවක් ඒකත් තියන්න. ඒකට මම ගම්මිරිස් චුට්ටක් දානවා. පොඩි ප්‍රමාණයක් දාන්න. ඊට පස්සේ ලුණු චුට්ටක් දානවා. මේක කුක් වුණාට පස්සේ මේකත් මේ භාජනයේම අපිට බිත්තර දෙක හදා ගන්න පුළුවන් මේකත්. ඊට පස්සේ අපි මේ කඩාගත්ත බිත්තරෙත් මේ විදිහට දානවා. එකක් මෙහෙම චුට්ටක් කුක් වෙන්න දෙන්න. sausages එක හැදිලා ඉවරයි. ඊට පස්සේ මම භාජනයක් ලිප තියලා white sauce එක හදා ගන්නවා pasta එකට දාන්න. bechamel කියලා කියන්නේ සුපර් මාකට් වලින් මේක ගන්න පුළුවන්. ඉතින් මම ගෙදර හදනවා. ඉස්සෙල්ලා බටර් චුට්ටක් මේ විදිහට දා ගන්නවා. මෙල්ට් වෙද්දී ඒකට මම මගේ ස්ටයිල් එකට සුදු ලුණු කපාගත්ත සුදු ලුණු ටික දානවා. සුදු ලුණු එක ෆ්‍රයි වෙනවා. මේක ෆ්‍රයි වෙද්දී ඔයාලා කැමති විදිහට හදන්න පුළුවන්. මම හදන විදිය. ඊට පස්සේ මම කපාගත්ත අමු මිරිස් ටිකත් මේකටම මික්ස් කර ගන්නවා. ඊට පස්සේ රට ලුණු ස්වල්පයක්. ඊට පස්සේ මම රට ලුණු ටික ෆ්‍රයි වෙගෙන ඉද්දි පිටි ස්වල්පයක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේකට fresh milk අපි චුට්ට එකතු කරනවා. ඒ කියන්නේ පිටි ටික කුක් වෙන කියලා තේරෙනකොට මේක ක්‍රීමි විදියට මික්ස් එක එන්න ඕනේ. එතකන් අපි මේක චුට්ටක්
මෙන්න මේ විදියට මික්ස් කරගන්නවා. වයිට් සෝස් එක හැදෙනකම් මම භාජනයක් ලිපේ තියලා ලුණු චුට්ටක් දාලා වතුර එකක් රත් වෙන්න තිබ්බා. ඒක රත් වුණාට පස්සේ අපි පැස්තා දානවා. ඊට අමතරව මේ විදිහට ක්‍රීමි එක හැදිලා එනකොට මම මේකට ඔරිගානෝ චුට්ටක් දානවා. ඔරිගානෝ එකෙන් හොඳ සුවඳක් එනවා. රෝස්මෙරි චුට්ටකුත් දානවා. දැන් මේක හැදිලා ඉවරයි ක්‍රීමි එක විදිහට. මේක තමයි අපි පැස්තා එකට මික්ස් කරන්නේ. මේක තමයි පැස්තා සෝස් එක. ඒ කියන්නේ white sauce නැත්නම් bechamel. දැන් මම මේ bechamel එකට මේ පැස්තා එක මික්ස් කරා. ඕලන් පේනවා ඉතින් ක්‍රීමි විදිහට තියෙන්නේ. ඊට පස්සේ මම හදාගත්ත අනිත් මික්ස් එකත් මේකට පොඩ මේ විදිහට එකතු කරනවා. එකතු කරලා හොඳට ඔයගොල්ලෝ මික්ස් කරගන්න. මම මේ චීස් පෙති දෙක මෙන්න මේ විදිහට මද රස්නේ තියෙද්දි මේක උඩින් තියනවා. තියලා මේක වහලා තියන්න. මෙන්න මේ විදිහට තමයි මගේ ක්‍රීමි මික්ස් පැස්තා එක හදලා ඉවර වුණේ. ඉතින් එහෙමනම් ඔයාලත් මේ විදිහට හදලා බලන්න මට කමෙන්ට් එකක් දාන්න. එහෙමනම් අමතක කරන්න එපා නිමාඩි දෙල්ලල YouTube channel එක subscribe කරන්න. ගිහින් එන්න. Bye.